වෛද්‍යතුමිය වර්තමාන සමාජයේ ගොඩක් අය ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වෙලා තියෙනවා. බොහෝ රෝගවලට ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නවා. ඒ වගේම මේ ගොඩක් අයගේ මතයක් තියෙනවා ආයුර්වේද ප්‍රතිකාර ආයුර්වේද බෙහෙත් ලබා ගත්තම වකුගඩු නරක් වෙනවා කියලා. ඒ වගේම අක්මාව නරක් වෙනවා කියලා. මේ සඳහා ඔබතුමියගේ මතය මොකද්ද? ආයුර්වේද ඖෂධයක් නිර්දේශිත මාත්‍රාවක් තියෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමයේ ඖෂධයක් වේවා යෝග නැත්නම් යුනානි නැත්නම් හෝමියෝපති පාරම්පරික ඕනෑම වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් නිර්දේශිත මාත්‍රාවක් තියෙනවා. ඖෂධ මාත්‍රාව රෝගියාගේ වයස, රෝගියාගේ බර, රෝගයේ ස්වභාවය ආදී විවිධාකාර කාරණා සලකා බලා වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන්න. ඔබගේ ශරීරයට අද දවස තුළ වතුර ලීටර් 5ක් ගත්තොත් ඒක ඔබට අධි මාත්‍රාවක් වෙනවා. මොකද එය ඔබගේ සාමාන්‍ය පරිභෝජන ප්‍රමාණය නොවේ. ඖෂධයකුත් එහෙමමයි. ඉතින් වෛද්‍ය නිර්දේශය අනුකූලව ඖෂධ අරගන්නේ නැතුව ඔබට හිතූ මාත්‍රාවල් හිතූ වේලාවල් වලට ඕනෑම ඖෂධයක් ඔබ ගැනීම තුළ එය ඖෂධයක් වෙනවා වෙනුවට ශරීරයට විෂක් වීමේ හැකියාව පවතිනවා. නිවැරදි වෛද්‍යවරයෙක් යටතේ නිවැරදි ඖෂධීය ප්‍රතිකාර සඳහා මෙම ඖෂධ නිසියාකාරව ලබා ගැනීම ඔබගේ යුතුකමක්. වෛද්‍යවරයෙක් ඔබට අද දවසේ රෝග නිර්ණය කරලා ගත යුතු ඖෂධ මාත්‍රාව සටහන් කරලා ගත යුතු කාලය සටහන් කරලා තුණ්ඩුවක් ලබා දෙනවා. අපි ඒකට කියන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් කියලා. ඔබ ෆාමසියට හරි ආයුර්වේද ඖෂධාලයට ගිහිල්ලා හරි ඒ નિયમિત මාත්‍රාවත් ඖෂධය ඒ નિયમિત ප්‍රමාණයට අරගත යුතුයි. නැවත වෛද්‍යවරයා නිර්දේශ කළොත් සති දෙකකින් පැමිණෙන ලෙස ඔබ නැවත වෛද්‍යවරයා හමු වී ඖෂධ කන්ටිනියු කරනවාද, ඒ කියන්නේ මේක තවදුරටත් ගන්නවාද නැත්නම් නවත්තනවාද යන තීරණය ගත යුතුයි. නමුත් ඔබේ හිතුමනාපෙට වෛද්‍යවරයා නැවත හමු වීමට නොගොස් මෙම ලබා දෙන ලද ප්‍රෙස්ක්‍රිප්ෂන් එක එහෙම නැත්නම් මේ බෙහෙත් තුණ්ඩුව ෆාමසියට හරි ආයුර්වේද ඖෂධාගාරයට හරි ලබා දෙමින් දිගින් දිගටම ඒ ඖෂධයන් පාවිච්චි කිරීම තුළ ඔබට අති මාත්‍රාවත් ප්‍රතික්‍රියාවල් ඔබේ ශරීරය තුළ ඇති වෙන්න පුළුවන්. වෛද්‍යවරයා නිර්දේශන කරන මාත්‍රාවට පමණක් ඖෂධ ගැනීම ඔබේ යුතුකමක්. මම නැවතත් අවධාරණය කරනවා. එය ඔබ විසින් කළ යුතු දෙයක්. ඔබේ රෝගී නිවාරණය වගේම ඔබේ අනාගත සෞඛ්‍ය පිළිබඳ වගකීම ඔබ සතුයි.